හෙල්ලෝ බොයිස් ඇන් ගර්ල්ස්. ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ වූකුන්ගේ මල ගෙදර යන්න ගයිස්. ඉතින් මල ගෙදර නෙමෙයි මචං, මිනිහ බලන්න යන්නේ අද. වූකුන්ගේ මිනිහ බලන්න යමල්ලා. ඉතින් අපි මෙතනින්ම බහෙමු. අපි මෙතනින්ම චුට්ටයි මම හිතන්නේ එනිමියෙක් මට කෙලිනවා. හරි HP 3යි. අම්මෝ HP 3යි. යෝ හරි අවුලක් නැහැ ෂේප් එකේ යමන්. උඩ නගින්න තමයි තියෙන්නේ මෙඩියක් ගහන්න ෂේප් එකේ යන්. ඉතින් එනිමියා කොහෙන් එයිද දන්නේ අරු. අපි ඉක්මනට නැගමු. මචං මේ තියෙන්නේ බං මෙතනට આવොත් තමයි ඔබලට බං බල දාපු තැන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔතන පේනවද ගයිස්? අර ඌකුන්ගේ ඔළුව තිබ්බා. ඒක පේන්න ඕන. අම්මෝ මට කෙලියා. මගරිනා. අඩුව මේ කෝකරත් කියලා මේකෙන් එළියට ගිහිල්ලා බලමුද? අඩු අයියෝ ගේම් එකෙන් එළියට නෙවා. අඩෝ ෆස්ට් ටයිම් බං මෙහෙම ගේම් එකෙන් පිස්ස වැටෙන්නේ මම බං. අඩෝ වාසි ගන්නයක් එහෙම තිබ්බනම් කිල් කරන්න නේද? මදයි බං. මිනිය බලන්න ආවා වූකුන්ගේ. මචං වූකුන්ගේ මිනිය බලන්න එන එක වෙනම වීඩියෝ එකකින් ගෙනලා දෙන්නම් බං. අර එනිමියෙක් බහලා මට කියන්නේ මම ෆෝන් එක ලැග්ගුණා ඒ ටයිම් එකේ. අපි එතකන් ඉතින් එළියට යන්න ගිහිල්ලා එන්න පුළුවන්ද කියලා බලමු මෙතනින්. හරිද? හරි බං මෙන්න මෙතනින් හිලක් තියෙනවා. හිලෙන් එළියට ආවා බං. අඩෝ හිලෙන් ආය එතනින් යන්න පුළුවන් එළියට බං. අඩෝ ගොඩක් කට්ටිය දන්නේ නැහැ මචං. මටත් මේ අහම්බෙන් සෙට් උනේ. මචං එකපාර හැබැයි යන්න පුළුවන් ඉතින්. ඔයා ඒ හරියම ඉඳලා යනවා නම් තමයි හොඳ. ඔන්න ඉතින් ඇත්තට මේක තමයි සීන් එක බං. අద్భుත සීන් එකක් ඉතින්. මචං හරිනේ. දැන් යන්න බෑ අපිට. එක සැරේ යන්න පුළුවන් හරියින්. දැක්කනේ අద్భుත සීන් එකක් උනේ. ඇත්තටම භයානකයි මේ වූකුන් කියන චරිතේ. මචං මිනිහ බලන්න යනවා නම් මල් ටිකක් අරන් යමන්. හරිද? හරි බොක්කලා ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙමු කියලා කියන අත්තරම ආදරෙන් කියන්න මචං. ඉතින් ඉස්සරහට ඉවෙන්ට් එන දවස් එහෙම වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් කොල්ලෝ ගෙල්ලෝ සෙට් එකම ආදරෙන් කියනවා. ඔක්කොම කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා සෙට් වෙමු. ඉතින් එකෙන්ම බයි කියලා කියනවා. බයි කියලා කියනවා. ඉතින් ඕකේ බයි.